පුතේ 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 බොන්න වතුර ටිකක් ගෙනත් තියන් බං. මොකද තාත්තනියන් බොරුවට කෑ ගහන්නේ? කනවා. පුතේ මේකත් මොකද්ද කාලානේ? මේ තාත්තේ මේ ඒ කතා අදාළ නැහැ. ඔහොම හරි මං කණ්ඩ දෙනවනේ නේ. කනවා. පුතේ මට මේක ඉන්න බෑ පුතේ. යාට හිරිකඩයෙන් ගහනවා. මදුරු අතපය දිගට ඉන්න බෑ. මට මා වෙන කාරි ගිහිලා දාපන් බං. මට මේක ඉන්න බෑ. දැන් දවස් කීයක්ද මෙතන මම? මොකද්ද ඔයා කියන්නේ? ඔතන ඉන්න බෑ. ඔය ලැට් එකේ හරි ඉන්න දෙන එකකට අමුතු මට පින් දෙන්න ඕනේ. ඉඩම් කඩම් ඔක්කොම අමුසේගේ බිස්නස් ඔක්කොම ලොකු පුතාටනේ ලියලා දුන්නේ. මට මොනවද දුන්නේ? පුතේ මේක නිදා ගන්නයි මේක টয়ලට් එකට පාවිච්චි කරන්න දෙකම බෑනේ බං. මට টয়ලට් යන්න ඕන බං මේක පිළින්න ඕන. මේක ඉන්න බෑ මට. මේ තාත්තේ මේ අමුසේට ඉන්න පුළුවන් නම් ඔය ලැට් එකේ ඉන්නවා. නැත්තම් මේන කොහේ හරි යනවා. හරිද? මට එහෙම මේ උච්ච කරන්නයි කක්ක කරන්නයි වෙන තැන් හදලා දෙන්න බෑ. ඔක ඉන්නවා. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? කවුද ඔයා? මොකද නිකන් මේ සැරෙන් වයි ගෙදර කවුද කියලා අහන්නේ? මගෙන් දහන්නේ කවුද කියලා? ඔව්. මම එස්ఐ ගල්ගමු. සර් මොකද මෙහෙ? මන්නම් හිතන්නේ සර්ට වැරදීමක් වෙලා අපේ ගෙදරට එන්න විදියක් නැහැ නැත්තම්. තමන්ගේ තාත්තා කොහෙද ඉන්නේ? টয়ලට් එකේ නේද? නෑ සර්. ඕක කවුරුයි කියපු ලොකු ටොම්පචක්. එහෙම වෙන්න විදියක්ම නැහැ. ගමේ අයගෙන් කම්ප්ලේන්ට් එකක් තුන මේ සම්බන්ධව. නෑ වෙන්න විදියක් නැහැ. එන්නකෝ යන්න. මේ ඉන්නේ තාත්තා නේද? නෑ. මොනවාද මේ අයියෝ තාත්තේ මොනවාද තාත්තා ඔයා කරන්නේ? කී සැරයක් කිව්වද මම මේ টয়ලට් එකට එන්න එපා කියලා. පිස්සුද ඔයාලට? මේ කවුද මේ මහත්තයා? මම පොලිසියෙන්. ඔයා මේකද ඉන්නේ හැමදාම? අනේ නෑ මහත්තයෝ මම මේ කැමැත්තෙන් මෙතන මෙටියක් කියලා ඉඳගෙන හිටියේ. පුතා බාන්නේ මම තමයි ඉස්සරහින් ඉන්න කියලා. මට ඉස්සරහින් ඉන්න බෑ මහත්තයෝ. මම ඉතින් පොඩ්ඩක් පිටිපස්සට ඒ පැත්ත නිදහසයි වගේ.